හරි. අපි කලින් වීඩියෝ එකේ කතා කරා වීජ්‍ය ප්‍රකාශනයක වරහන් ඉවත් කිරීම කියන එක කතා කරානේ. හරි. එතකොට වරහන් ඉවත් කරනවා කියන්නේ මොකද්ද? පිටත ඉන්න කෙනාගෙන් ඇතුලේ ඉන්න හැමෝම ඇතුලේ ඉන්න වරහන් ඇතුලේ ඉන්න කොටසේ හැමෝම ಗುಣ කරන එක. එතකොට මම අද ඔයාලට ගෙනත් තියෙනවා ඒකෙම තව චුට්ටක් වැඩි දියුණු කරපු ගණන් ටිකක්. ඒ කියන්නේ තව චුට්ටක් ඇඩ්වාන්ස් මට්ටමට ගිහපු ගණන් ටිකක් ගෙනත් තියෙනවා. මේ බලන්න. මෙතනත් වරහන් කොටස් ඉන්නවා. හරිද? ඒතර මෙතනත් වෙන්නේ වරහන් ඉවත් කිරීමම තමයි. ඒ දෙයම තමයි. හැබැයි තව චුට්ටක් එතනින් එහාට සුළු කරගන්න පුළුවන් අපිට. ඔයාලගේ සිලබස් එකේ මේ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා අපිට සුළු කරන්න වෙන. හරිද? දැන් මෙතන මොකද්ද වෙන්නේ බලන්න. මෙතනත් වරහන් ඉවත් කිරීමම තමයි. හරිද? හැබැයි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ බලන්න. ඔයාලට පේනවද වරහන් කොටස් දෙකක් ඉන්නවා. මෙතන එක කොටසක් ඉන්නවා. මෙතන තව කොටසක් ඉන්නවා. මේ කොටසේ වරහනට ඉස්සරහින් දෙක ඉන්නවා. මේ වරහන් කොටසට ඉස්සරහින් පහ ඉන්නවා. එතකොට අපිට හිතන්න පුළුවන් ඒ කොටස් දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ ධන ලකුණකින්. ඒ කියන්නේ දෙවාරයක් 3x ධන 2y කියන සම්පූර්ණ එක කොටසක්. එහෙම තමයි හිතන්න වෙන්නේ. හරි? දෙවාරයක් 3x ධන 2y කියන්නේ සම්පූර්ණ එක කොටසක්. ඊළඟට පස් වාරයක් x ඍණ 2y කියන්නේ තව කොටසක්. ඒ කියන්නේ මෙයා වෙනම කොටසක්, මෙයා වෙනම කොටසක් විදිහට හිතන්න. හරිද? හරි. අපි වරහන් ඉවත් කරමු අර කලින් විදිහටම. මොකද්ද වරහන් ඉවත් කරනවා කියන්නේ? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ ඉන්න හැමෝම ಗುಣ කරනවා. එතකොට අපි 2න් 3x අඩි කරොත් දැන් ඔයාලා වරහන් ඉවත් කරන්න දන්නවනේ මේ වෙනකොට. 2න් 3x අඩි කරොත් අපිට එනවා 6x කියලා. 2න් 3x අඩි කරොත් 6x එනවා. ඊළඟට 2න් ධන 2y වැඩි කරනවා. ಗುಣ කරනවා. 2න් ධන 2y. එතකොට මෙයත් ධන සංඛ්‍යාවක්, මෙයත් ධන සංඛ්‍යාවක්. එහෙනම් ධනයි ධනයි ධන දෙවරක් 2y කියන්නේ 4y කියලා අපිට එනවා පළවෙනි පැත්තේ පළවෙනි කොටසේ වරහන් ඉවත් කරගත්තොත්. ඊළඟට මේ කොටසේ මෙතන මොකද වරහන් ඉවත් කරනවා කියන්නේ? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ ඉන්න හැමෝම ಗುಣ කරනවා. එතකොට මෙතන ಗುಣ කරන්න තියෙන්නේ ධන 5න් x ಗುಣ කරන්න ඕනේ. එතකොට අපිට එනවා ධනයි ධනයි ධන ධන 5න් x ಗುಣ කරොත් මෙතන ධන x නේ. ධනයි ධනයි ධන පස් වාරයක් x අපිට එනවා 5x කියලා. හරි. ඔන්න යත් හරි. ඊළඟට ධන 5න් ಗುಣ කරන්න තියෙනවා ඍණ 2y. එතකොට මොකක්ද වෙන්නේ? ධනයි ඍණයි ඍණ පස්සරත් 2y කියන්නේ 10y කියලා එනවා. ඕක කලින් කොටස ඉගෙන ගත්ත ටිකමයි ඔය නැවත මතක් කිරීමක් උනේ. වරහන් ඉවත් කරනවා කියන්නේ මොකද්ද? වරහන්ට ඉස්සරහින් ඉන්න කෙනාගෙන් ඇතුළේ ඉන්න හැමෝම ಗುಣ කරනවා. හැබැයි මෙතනින් එහාට ඔයාලට අර කලින් වීඩියෝ එක අපි කතා කරා වගේ වරහන් ඉවත් කිරීමට කලින් කතා කරේ සජාතීය පද එකතු කිරීම අඩු කිරීම. ඒ ටික මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පේනවා මෙතන 6x 4y. ඒ දෙන්න එකතු කරන්න පුළුවන්ද බැයිද? ඒ දෙන්න එකතු කරන්න බෑනේ. ඇයි මෙයා x පදයක්, මෙයා y පදයක්. හරි. ඒ නිසා මේ දෙන්න විජාතීයයි. ඒ වගේම තමයි මෙයා y පදයක්, මෙයා x පදයක්, මේ දෙන්නත් විජාතීයයි. මේ දෙන්නත් ඒ විදිහටම විජාතීයයි. x පදයක්, y පදයක්. එයාලා එකතු කරන්න අඩු කරන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? මම කරන්නේ සජාතීය පද එක ළඟට ගන්නවා. කවුද? මම 6x ඉන්නවනේ මෙතන x පදේ. එයාට සජාතීය වෙන අනිත් කෙනා ධන 5x කියන එක එයා ගාවට ගන්නවා. ඒ කියන්නේ x පද දෙක එක ළඟට ගත්තා. x පද දෙක එක ළඟට ගත්තා. හරිද? ඒ දෙන්න ගත්තාම ඉතුරු වෙන්නේ ධන 4y කියලා කෙනෙක් සහ ඍණ 10y කියලා කෙනෙක්. එහෙනම් අපි කරේ මෙතනින් එහාට වරහන් ඉවත් කරාට පස්සේ තව සුළු කරගන්න පුළුවන් කියලා දැක්කා. සජාතීය පද එක ළඟට ගන්නවා. x පද දෙක එක ළඟට ගන්නවා. y පද දෙක එක ළඟට ගන්නවා. හරිද? හරි. 6x ධන 5x දැන් සුළු කරගන්න පුළුවන්. 6x ධන 5x කියන්නේ 11x. ඊළඟට ධන 4y ඍණ 10y කියන්නේ ඍණ 6y. හරි. හැබැයි මෙතනින් එහාට මේක සුළු කරන්න බෑ. මේ දෙන්න විජාතීය නිසා අවසාන උත්තරේ 11x ඍණ 6y කියලා එන්නේ. හරි. ඊළඟ මෙතන අපි ඊළඟ ගාන දෙවෙනි ගාන මෙතනත් ඒ විදිහටමයි මොකද්ද වරහන් ඉවත් කරන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද්ද වරහන් ඉවත් කරනවා කියන්නේ? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ ඉන්න හැමෝම ಗುಣ කරනවා. එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ ඉන්න හැමෝම ಗುಣ කරනවා. හරි. 5න් 2p වැඩි කරොත් පස්සරත් දෙක අපිට එනවා 10p කියලා. ඊට පස්සේ 5න් ඍණ 3q ಗುಣ කරනවා. මේ මොන පහද? ධන 5. මෙයා ඍණ 3q. එහෙනම් ධනයි ඍණයි ඍණ පස්සරක් 3 අපිට එනවා 15q කියලා.
ධනයි ඍණයි ඍණ 5 වරක් 3 15යි q. ඊට පස්සේ ඍණ දෙකෙන් ගුණ කරනවා q ඍණ 4යි p කියන කොටස. එතකොට මෙතන ඍණ දෙවාරයක් q අපිට එනවා ඍණ දෙවාරයක් ධන q ඍණයි ධනයි ඍණ දෙවරක් q 2යි q කියලා එන්නේ. ඊට පස්සේ ඍණ දෙකෙන් වැඩි කරනවා ඍණ 4යි p ඍණයි ඍණයි ධන දෙවරක් 4යි p අපිට එනවා 8යි p කියලා. හරි දැන් මොකද කරන්නේ? ඔයාලට පේනවා 10යි p එක්ක 15යි q සුළු කරන්න බෑ විජාතීය පද නිසා. ආන් ඒ නිසා අපි මොකද කරන්නේ? එක වගේ කට්ටිය එක ළඟට ගන්නවා. නැත්නම් සජාතීය පද එක ළඟට ගන්න එක කරනවා. හරිද? 10යි p 10යි p ගාවට ගන්නෙ කවුද? 10යි p ගාවට මම ගන්නවා ඍණ 2යි ධන 8යි p කියන එක්කෙනා. ධන 8යි p. p පද දෙක එක ළඟට ගත්තා. ගන්නකොට මතක තියාගන්න එයාගේ ලකුණත් එක්ක ගෙනියන්නේ. දැන් මේ 8යි p ගෙනියනව නෙමෙයි ධන 8යි p ගෙනියන්නේ. ලකුණත් එක්ක ගෙනියන්න ඕනේ. හරි. ඒ දෙන්න ගත්තාම ඉතුරු වෙන්නේ කවුද? ඍණ 15යි q ඍණ 15යි q ඉතිරි වෙනවා සහ ඍණ 2යි q ඉතිරි වෙනවා. ලකුණත් එක්කමයි ගන්න ඕනේ. හරි. දැන් අපි සුළු කරමු. 10යි p ධන 8යි p. ඒ දෙන්න එකතු කරන හැටි දන්නවා. දැන් ඔයාලා මේ වෙනකොට අපි කලින් ඉගෙන ගත්තා 10යි p ධන 8යි p කියන්නේ අපි දන්න උත්තරේ 18යි p. ඊළඟට ඍණ 15යි q ඍණ 2යි q කියන්නේ ඒත් සජාතීය පද එකතු වෙනවා සමාන ලකුණු දෙන්නෙක් නිසා 15යි 2යි 17යි q ලොක්කා එයාගේ ලකුණ ඍණ. හරි. එතකොට මේ දෙන්න ආයෙ එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. මෙයා p මෙයා q පදයක්. එතනින් එහාට ආයෙ සුළු කරන්න බෑ. යාලා විජාතීය පද නිසා. හරි. අපි ඊළඟ ගාන. මොකද්ද? මෙතනක් තියෙන වරහන් කොටස් දෙකක් තියෙනවා. ඊට කලින් සංඛ්‍යා දෙන්නෙක් ඉන්නවා. මොකද්ද වරහන් ඉවත් කරනවා කියන්නේ? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ ඉන්න හැමෝම ගුණ කරනවා. හරිද? එතකොට ඍණ 3ෙන් අපි ඉස්සෙල්ලාම ගුණ කරනවා ධන 2ix. මේ ඉන්නේ වරහන් ඇතුලේ ලකුණක් නැතුව ඉන්නවා කියන්නේ ධන සංඛ්‍යාවක්. එහෙනම් ඍණයි ධනයි ඍණ 3 වරක් 2ix අපිට එනවා 6ix කියලා. ඍණයි ධනයි ඍණ 3 වරක් 2ix එනවා අපිට 6ix කියලා. ඊට පස්සේ ඔන්න ඍණ 3ෙන් 2ix ගුණ කරා. ඊට පස්සේ ඍණ 3ෙන් ධන 3y ගුණ කරනවා. එහෙනම් අපි දන්නවා ඍණයි ධනයි ඍණ 3 වරක් 3y කියන්නේ 9y. ඕම් එහෙමයි එන්නේ. ඊළඟට මෙතනත් වරහන් ඉවත් කරනවා කියන්නේ මොකද්ද? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුලේ ඉන්න හැමෝම ගුණ කරනවා. එතකොට ऋण දෙකෙන් 4ix ගුණ කරනවා. මෙයා මොන සංඛ්‍යාවක්ද? ධන සංඛ්‍යාවක්නේ. එහෙනම් ඍණයි ධනයි ඍණ දෙවරක් 4ix අපිට එනවා 8ix කියලා. ඊට පස්සේ ඍණ දෙකෙන් ගුණ කරනවා ඍණy. එහෙනම් ඍණයි ධන ඍණ දෙකෙන් ඍණy ගුණ කරනකොට ඍණයි ධන දෙක ගුණ කරොත් y ගෙන් අපිට එනවා 2y. 2y ගෙන් ගුණ කරොත් 2y කියලා එනවා. හරි. දැන් මෙතනින් ඔන්න වරහන් ඉවත් කරලා ඉවරයි. මොකද කරන්නේ? එතනින් එහාට ආය සජාතීය පද විජාතීය පද තෝරලා බෙල්ලලා සුළු කරන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලා මේ වෙනකොට දැන් තේරෙනවා ඔයාලට ඍණ 6ix එක්ක සජාතීය වෙන කෙනා කවුද? ඍණ 6ix ට සජාතීය වෙන්නේ ඍණ 8ix. x පද කට්ටිය එක ළඟට ගත්තා. x පද දෙක එක ළඟට ගත්තා. ඒ දෙන්න ගත්තාම ඉතුරු වෙනවා ඍණ 9y සහ ධන 2y. ඍණ 9y සහ ධන 2y ඉතුරු වෙනවා. මේ දෙන්න එක ළඟට ගත්තා. හරි. දැන් අපි x පද දෙක සුළු කරගමු. ඍණ 6ix ඍණ 8ix කියන්නේ ඍණ කීයද? 14ix. එකතු වෙනවනේ අඩු කිරීම තිබ්බා කියලා අඩු වෙන්නේ නැහැ. හරි. ඍණ 6ix ඍණ 8ix කියන්නේ ඍණ 14ix. අපි මේවා කලින් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඍණ 9y ධන 2y කියන්නේ ඍණ 7y කියලා එනවා. ඕම් අවසාන උත්තරේ. ඒ දෙන්න එතනින් එහාට සුළු කරන්න බෑ විජාතීය පද නිසා. ඊළඟ මෙතන වරහන් ඉවත් කරමු. අන්තිම ගාන අපේ වරහන් ඉවත් කරනවා කියන්නේ මොකක්ද එහෙනම්? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුළේ ඉන්න හැමෝම ගුණ කරනවා. හරි. ඍණ දෙකෙන් ඉස්සෙල්ලාම ධන t වැඩි කරනවා. ඍණයි ධනයි ඍණ දෙවරක් t අපිට එනවා 2y t. ඊට පස්සේ ඍණ දෙකෙන් වැඩි කරනවා ඍණ p ඍණයි ධන දෙවරක් p 2y p කියලා එනවා. ඊළඟ මෙතන තව පදයක් තියෙනවා. කවුද? ඍණ දෙකෙන් වැඩි කරනවා ධන 1. එහෙනම් ඍණයි ධනයි ඍණ දෙවරක් 1 2යි කියලා එනවා. ඔන්න ඒ තුන් දෙනාම ඍණ දෙකෙන් ගුණ කරගත්තා. ඊට පස්සේ මෙතනත් එහෙමමයි. එළියේ ඉන්න කෙනාගෙන් ඇතුළේ ඉන්න හැමෝම ගුණ කරගන්න ඕනේ. ධන 4 වරක් 3යි t අපිට එනවා ධනයි ධන 4 වරක් 3යි t 12යි t කියලා එනවා.
ඊට පස්සේ ධන 4න් ධන p වැඩි කරනවා ධන 4 වරක් p 4යි p. ඊට පස්සේ ධන 4න් ඍණ 2 ගුණ කරනවා ධනයි ඍණ 4 වරක් 2 8යි කියලා එනවා. 4 වරක් 2 8යි කියලා එනවා. හරි. දැන් මෙතනත් අර කලින් විදිහටමයි සජාතීය පද ටික එක ළඟට ගන්නවා. කවුද? ඍණ 2t ගාවට මම ගන්නවා අනිත් t පදය කවුද? ධන 12t. ඍණ 2t ගාවට ගන්නවා ධන 12t. හරි. ඊළඟට ඔන්න t පද දෙක ගත්තා. ඊළඟට අපි ගමු p පද දෙක. කවුද? ධන 2p ධන 2p ගාවට ගන්නවා ධන 4p. ධන 2p ගාවට ගන්නවා ධන 4p. හරි. ඒ දෙන්නත් ගත්තා. එතකොට තව ඉතිරි වෙනවා ඍණ 2 සහ ඍණ 8. ඕම ඔය විදිහට එන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? ඍණ 2ට ඔන්න සජාතීය පද එක ළඟට ඇවිල්ලා තියෙනවා. ඍණ 2ට ධන 12ට කියන්නේ ධන 10යිට. හරිද? ඊළඟට ධන 2යිp ධන 4යිp මේ දෙන්නත් සජාතීය පද දෙක ධන 6යිp කියලා එනවා. ඊළඟට ඍණ 2 ඍණ 8 කියන්නේ ඍණ 10 කියලා එනවා. t පද දෙක සුළු කරාම මෙයා ආවා. p පද දෙක සුළු කරාම මෙයා ආවා. සංඛ්‍යා දෙක සුළු කරාම මෙයා ආවා. හැබැයි මෙතනින් එහාට ආයෙ එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. අවසාන උත්තරේ ඕකයි. හරි. එතකොට උත්තර තියෙන්නේ මොකද්ද? වරහන් ඉවත් කිරීමට එහා ගිහිල්ලා තව චුට්ටක් සුළු කිරීම එක්කත් යනවා. සජාතීය පද විජාතීය පද සුළු කිරීමත් යනවා. එතකොට මම ඔයාලට කියන්නේ ඔයාලා පළවෙනි වතාවට මේ වීඩියෝ එක නම් දකින්නේ මේක බලන්න එපා. ඉස්සෙල්ලාම එන්න ඔයාලා අපේ VG ප්‍රකාශන වීඩියෝ සෙට් එකේ මුලට. පළවෙනි වීඩියෝ එකේ මම කියලා දීලා තියෙනවා VG පද ගුණ කිරීම කරන්නේ කොහොමද කියලා. මොකද මේ දේවල් තමයි මෙතන නැවත නැවත පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර VG පද ගුණ කිරීම බලන්න ඊටත් ඉස්සරහට යන්න ඕන නම් අපි පළවෙනි වීඩියෝ සෙට් එක දාලා තියෙනවා නිකිල සංඛ්‍යා ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම. ඒ ටිකත් වැඩිතුර පුළුවන් නම් බලලා මෙතන සෙට් වුණොත් තවත් හොඳයි. හරිද? එතකොට මේ ඒක බලලා VG ප්‍රකාශන මුලින් ඉඳලා බලාගෙන මෙතෙන් එනකොට ඔයාලා ගොඩාක් තේරෙන්න ගයි. නැතුව මගින් බලනවට වඩා හොඳයි. දැනුම තියෙනවා නම් අවුලක් නැහැ. දැනුම නැත්තම් මුලින් ඉඳලා බලාගෙන ඉන්න. එතකොට වැඩි දුර තේරෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.